මේක අර දම්වැලක් වගේ. ඔබ මෙතනින් ගන්න දේ ඔබ තව කෙනෙක්ට කියනවා. ඔබේ යාළුවට කියනවා මේ පොත ලස්සනයි කියලා තව කෙනෙක්ට කියනවා. ඒක අපි නොදැනුවත්වම ගලාගෙන යාවි. මම මුලින්ම හිතුවා කවියක් ගන්න. කවිය ගන්න කලින් මම චූටි ප්‍රශ්නයක් අහනවා පොත සාකච්ඡාට යමු. දන්නවනේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙනවා මොනාලිසා කියලා. මට කියන වැරදිට තේරුම් ගන්න එපා. මම මේ ඔබ දන්නවද නැද්ද කියලා බලන්න නෙමෙයි. මොනාලිසාගේ චිත්‍රය දැකලා තියෙනවද? දැකලා තියෙනවනේ. මම කොකටත් කියලා චිත්‍රය අරගෙන ආවා. මේ මොනාලිසාගේ චිත්‍රය හරි සුවිශේෂයි. ඒ සුවිශේෂීකම තමයි එක සාධකයක් තමයි මෙතන ඉන්නේ පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියලා අදටත් ප්‍රශ්නයක්. පිරිමි කෙනෙක් කියලා බැලුවොත් පිරිමි කෙනෙක් විතර හිතා ගන්න පුළුවන් විදිහට ගැහැණු කෙනෙක් කියලා බැලුවොත් ඒ විදිහ හිතා ගන්න පුළුවන් මේ චිත්‍රය ඇඳලා තියෙනවා. ඊටත් වඩා විශේෂම දේ තමයි මම ඔබෙන් අහුවොත් මේ චිත්‍රය සතුටු මුහුණක්ද තියෙන්නේ දුක් මුහුණක්ද? චුට්ටක් බලන්නකෝ. මොන මුහුණක්ද මේ චිත්‍රය තියෙන්නේ? ඒකනේ මේක ලෝකෙම ප්‍රසිද්ධ චිත්‍රයක් වුණේ. හරි විශේෂයි. ඔබ මේක දිහා බැලුවොත් සතුටු මුහුණක් කියලා ඇත්තටම නිකන් අමුතු සතුටකින් ඉන්නවා වගේ පෙනේ. ඒ වුණාට බලන්නකො නිකන් සැඟවිච්ච දුකක් දරාගෙන ඉන්නවා වගේ. ඒකත් පේනවා. ඉතින් මේ චිත්‍රය ඇඳපු ඒ ශිල්පියා මොන අදහසින් ඇඳද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දකින වෙලාවේ අපිට එක එක රූප පෙනෙන විදිහට මේ චිත්‍රය අපිට පෙනෙනවා. ඒකයි මේ චිත්‍රයේ තියෙන විශේෂත්වය. ඉතින් මෙන්න මේ චිත්‍රය වස්තු විෂයක් විදිහට අරගෙන අපේ කිවිඳියක් ලස්සන කවියක්. ඒක තියෙන මෙන්න මෙහෙමයි. කාමරයේ පින්තූරේ රැඳී සිටින මොනාලිසා. ඇගේ විස්මිත සිනහව ගැන මා ඇසූ විට කීය මෙලෙස. කිවිඳි අහනවල ඔයාගේ මේ හිනාව හරි වෙනස්. එයාගේ කාමරේ තියෙන පින්තූරේ අහනවා ඔයාගේ හිනාව හරි වෙනස්. ඔයා හිනහ වෙනවද අඬනවද? මොනාලිසා උත්තරයක් දෙනවා. අනේක වූ දුක් ලැබුවත් ලොවේ උතුම් මව් පදවිය හිමිවන ගැහැණියක් නිසා මගේ මුහුණේ සිනහව ඇත. ඒ හරි ආඩම්බරකාරී චුටි හිනාවක් තියෙන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම මව් පදවිය මට හම්බ වෙන නිසා. ආයි දෙන උත්තරය. අනේක වූ දුක් ලැබුවත් පදවිය හල නොහැකි නිසා එවන් සිනහ රේඛාවේ ශෝකයේ කුසෙන්දිය. අම්මා කෙනෙක්ට කවමදාවත් මොන දේ ඇතෑරියත් තමන්ගේ දරුවා අතාරින්න බෑ. සමහර වෙලාවට මුළු සමාජයෙන්ම මේ දරුවා කොන්ක වෙන මට්ටමේ හිටපු දරුවෙක් වුණත් අම්මා කෙනෙක් කවදාවත් ඒ දරුවා අතාරින්නේ නෑ. ඉතින් අම්මා කෙනෙක්ට මේ මව් පදවිය කියන එකම බරක්. හැබැයි එයාට සතුටක්. අද උනත් නූතන සමාජයේ අම්මා කෙනෙක් වෙන්න බැරිව දුක් විඳින කී දෙනෙක් ඉන්නවද? දැන් මේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක එයාලේ මව් පදවියට ආසයි. හැබැයි මේ මව් පදවියේ තියෙන සතුට වගේම ලොකු බරක් මේ මව් පදවියත් එක්ක තියෙනවා. එහෙමනම් බලන්නකෝ මේ චිත්‍රයේ කවියට නැගිච්ච විදිහ. මම හිතන්නේ පුස්තකාලේ ගොඩාක් පොත් තියෙනවා මොනිකා රුවන් පතිරණ මහත්මියගේ යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ මහගම සික්කර මහත්මියගේ. එතකොට මේ කවි පොත් කියලා කියන්නේම ජීවිතය උගන්වනවා. අර කතාවක් තියෙනවා අවුරුදු 100ක් ජීවත් වෙලා ගන්න පුළුවන් අත්දැකීම ගන්න පුළුවන්ලු එක පොතකින්. ඉතින් මම ඒකයි මම මීට කලින් ආමන්ත්‍රණය කරපු හැමෝටම වඩා මට ඔබ විශේෂයි. මොකද ඒ පොත් කියවන හිත්වලට මම හරි ආදරෙයි. සමාජයේ ඉන්න අනිත් අයට වඩා පොත් කියවන කෙනා සම්පූර්ණයෙන් වෙනස්. වෙනස් කියලා කියන්නේ එයා ළඟ